අයිබෝවන් තෙරුවන් සරණයි. හරි. දැන් ඔන්න මෙහෙම කතාවක් තියෙනවා. හොඳට අහගන්න. ඔයාලට මෙච්චර දවසක් අපි සිද්ධාන්ත ඉගෙන ගත්තා. සිද්ධාන්ත පන්තියේ අපි සිද්ධාන්ත ටික කරගෙන ගියා. දැන් ඉන්න අන්තිම පාඩම් ටික සිද්ධාන්ත පන්තියේ. පේපර් ක්ලාස් එකේ සියලු විභව්‍යතාමාන කොටස්, ගණිත ගැටලු කොටස් සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. ඉවර වෙලා අපි ඔයාලට විභාගයට පෙර විභාග ටෙස්ටින් 1 කියලා පේපර් එකක් කරා. මතකයිද? දැන් ඒක කරේ අපි සතිය 4කට විතර කලින්. මාස ගානේ ටෙස්ටින් පේපර් එකක් කරා. ඈත් කරලා විභාග ශාලාව වගේම කරා. ඊට පස්සේ එතනින් හඳුනගත් අඩුපාඩු ටික අඩු කරගන්න කියලා 5ට 5ක් පේපර් සෙට් එකේ පේපර් එක ගානේ කරගෙන ගියා. මතකයිනේ? දැන් ඔන්න ඒ ටිකත් කරලා ඉවරයි. නැවත පාරක් ලබන සතියේ ඔයාලට විභාගයට පෙර විභාගය ඊළඟ සෙෂන් එකේ පේපර් එක යනවා. සෙෂන් 2 එකේ එක යනවා. එතකොට එක සෙට් එකක් කරා අඩුපාඩු ටික හැදුවා. දැන් තව පේපර් එකක් කරන ලබන සතියේ. ඒතර ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එක්කගෙන එන්න. එදාට. අර කලින් වගේ කාඩ්බෝඩ් ෆයිල් එකයි පෙන්සිල් කේස් එකයි විතරක් අරගෙන එන්න. කෑම එකක් එහෙම ගේන්න. පොත් ඕනේ වෙන්නේ නැහැ. පොත් ගැටලු පොත තියාගෙන බෑග් එකේ. රයිට්. ඒතර එදාට ටීචර් දෙනවා පේපර් එක වෙනදා වගේම මෙහෙන් කටුකොලේ මෙහෙන් දෙනවා. පේපර් එක අපි ලියනවා. අර වගේම එදාම අපි part 1 part 2 දෙකම සාකච්ඡා කරනවා. හරිද? ලබන ඊවිදට අපි මේ වැඩේ කරනවා. ලකුණු දෙනවා. එදාම අපි ලකුණු කතා කරලා එදාම ඒකේ ලකුණු කතා කරලා ඉවර කරලා දෙනවා. එතන පුළුවන් ඉක්මනින් අපි ඩිස්කෂන් එක පටන් ගන්න ඉක්මනින් කරගෙන යනවා. ඒක ඔක්කොම නැත්නම් අර මොන වැරදිලා තියෙන ටික සාකච්ඡා කරන්න කරගෙන ඒතර අපි ඉක්මනින් කරන්න පුළුවන්නේ. උන්න ඕක තමයි ලබන සතියේ එතනින් පස්සේ අපි මොකද කරන්නේ? ඒ පේපර් එක අඳුනගත්ත අඩුපාඩු. අපි අඳුනන අඩුපාඩු හම්බ වෙනවට ඒ අඩුපාඩු ටික මගහරව ගන්න. ඒ අඩුපාඩු නැත්තම් නැති කරගන්න. නැවත යනවා ෆාස්ට් ට්‍රැක් සෙෂන් එක. හරිද? ඒකෙදි සියලුම පසුගිය විභාග අවුරුදු 15ක පාස් පේපර්ස් අවුරුදු 15ක වැඩ ටිකක් අපි කරනවා. රචනා අවුරුදු 15 රචනා ටික කරනවා. ඡේද ටික ඔක්කොම කරනවා. ව්‍යාකරණ ඔක්කොම. දවසක සතියට එක ගානේ මේ වැඩේ යනවා. එක සතියක රචනා සතියක් කරනවා. ඊළඟට ඡේද එක සතියක් කරනවා. ඊළඟට ව්‍යාකරණ එක සතියක් කරනවා. සති 12ක් අපිට තියෙනවා තව විභාගයේ. සති 12. සති 12යි සති 3ක්ම යනවා සිංහල වලට. සති දෙකක් යනවා පරිසරයට. පරිසරයේ ප්‍රශ්න 50ක් යනවා. ඊට පස්සේ අනිමාන ප්‍රශ්න 350 කරනවා. ඒ 350ත් එක්ක විභාගයට එන්න පුළුවන්. පැට්‍රියයිස් ඔක්කොම අපි කතා කරනවා. හරිද? ඊට පස්සේ දෙමළ දවසක කරනවා. සම්පූර්ණ පාස් පේපර්ස් වලින් දෙමළ කරනවා. ඊට පස්සේ ඉංග්‍රීසි කරනවා. හරි? සිංහල සති 3යි, පාඨ සති 2යි, 5යි, දෙමළ ඉංග්‍රීසි සති 2යි, 7යි. ඉතුරු සති දෙක කරනවා ගණිතය. පාර්ට් 1 එකට වෙනම යනවා. පාර්ට් 2 එකට වෙනම ගණිතය. ඒකත් අවුරුදු 15ක වර්ගය කරන ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ සති 9ක් ඉවරයි එතකොට 9යි. ඉතිරි සති 3 යන්නේ නැවත එක ළඟ සති 3 යනවා පේපර්ස් 3. හරි? විභාගයට පෙර අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක් කරනවා. ඒ ප්‍රශ්න පත්‍ර 3 කරලා සාකච්ඡා කරලා ඊළඟ සමාන විභාගෙ ලියන්න ගියාම ඕගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හොඳ කොන්ෆිඩන්ට් එකක් ඇති වෙන විශ්වාසයක් ඇති වෙනවා මට මේ දේ කරන්න පුළුවන් කියලා. විභාගයේ ලියන ශිෂ්‍යත්ව දරුවන්ගේ ඉදිරිපතන දරුවන්ගෙන් ඔයගොල්ලෝ හැම ශිෂ්‍යත්වය පාස් වෙන දරුවෝ ගොඩේ ඉන්න දරුවෝ ටික. ඒක මොකද්ද කිව්වේ? විභාගයේ ලියන ළමයි ගොඩේ ශිෂ්‍යත්වයේ පාස් වෙන පැත්තේ ඉන්න ළමයි ටිකක් ඕගොල්ලෝ හැමෝම ශිෂ්‍යත්වයේ පාස් වෙන ළමයි. එහෙනම් ඔයාලා ශිෂ්‍යත්වයේ පාස් වෙන දුවේ ශිෂ්‍යත්වයේ පාස් වෙන පුතෙක්. මම ශිෂ්‍යත්වයේ පාස් වෙන කෙනෙක් කියන එක ඕගොල්ලෝ හිතට ගන්න ඕනේ. අනිවාර්යෙන් මම පාස් වෙනවා කියන හිතට ගන්න. බැරි කිසිම කෙනෙක් මෙතන නැහැ. හරි? චූටි අඩපාඩු තියෙන ඒවා ටික හදාගමු. එතකොට අපිට මේ වැඩේ හරි ලස්සනට කරන්න පුළුවන්. ඔන්න ටීචර් ඔයාලට කිව්වා ඉදිරි සති ටිකේ ඉදිරි සති 12 මොකක්ද ප්ලෑන් එක කියලා. සිද්ධාන්ත පන්සල් විදියට යනවා. ඒක ඉතුරු අඩපාඩු ටික කරගෙන යනවා. ඒකත් අපි හම්බ වෙනකොට සිද්ධාන්තත් අපි තව මාස දෙකකින් වගේ ඉවර වෙනවා. අන්තිම මාසෙ තනත් අපිට එනවා ඉදිරි ටික නැවත පේපර්ස් එතනත් හදා ගන්න පුළුවන්. නමුත් පේපර් ක්ලාස් එකේ යන විදිය මේ සති 12ට මේ රෙඩි දෙක යනවා. ඒ නිසා එක සතියක්වත් මගේ ඇර ගන්න එපා. තේරුණානේ? එක සතියක් මගේ ඇර ගන්න එපා. එක දවසක් එන්න බැරි වුණොත් කරුණාකර ඔන්ලයින් එකේ රෙකෝඩින් ඔන්ලයින් එකට එන්න ඔන්ලයින් එකේ වැඩ කරගෙන යන්න.